සීමා සහිත තිස්සමහාරාමය විවිධ සේවා සමූපකාර සමිතියට අනුබද්ධ රණකෙළිය වීමූල පරිශ්‍රයේ නවීන පන්නේ වී කෙටීමේ යන්ත්‍ර පද්ධතියක් සවිකර වැඩ ආරම්භ කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය පාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍යමති රුවන් සෙනරත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහල් ගලප්පත්ති යන මහත්වරුන්ද ඊට එක්ව සිටියා. මාක්ස්පෙන් හෝල්ඩිංස් පුද්ගලික ව්‍යාපාරයේ අධීක්ෂණ යටතේ වීමූල සඳහා නවීන තාක්ෂණික යන්ත්‍රෝපකරණ සවිකර ඇත්තේ. ගොවීන්ගේ ඉල්ලීමකට අනුව වී වේලන යන්ත්‍රයක්ද සවිකර තිබෙනවා. රජයේ අයවැය යෝජනා පිළිබඳ සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් එම ආයතනයේදී පැවැත්වුවා. මෙහිදී අදහස් දැක් වූ ආයතනයේ සභාපති හේෂණ කුරුප්පු මහතා පැවසුවේ සෑම වසරකම අයවැය ඉදිරිපත් කළ දාට පසු දින තම සමාජිකයන් දැනුවත් කිරීම සහ අයවැය පිළිබඳ ඔවුන්ගේ ගැටලු නිරාකරණය කර ගැනීමේ අරමුණින් සම්මන්ත්‍රණ පවත්වන බවයි. මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, නීති සම්පාදන යන අංශවල නිලධාරීන් ඇතුළු විද්වතුන් මෙහිදී අදහස් දැක්වුවා. ඩීවා සන්නාමය විසින් සංවිධානය කරන ලද ඩීවා පවුලේ වාසනාව තරගයේ අවසන් මහා දිනුම් මැදීමෙන් සුපිරි ත්‍යාගය වන ටොයටා වීකෝ රථය හිමිකරගත්තේ පොළොන්නරුවේ සමන් උදයකුමාර මහතායි. ඒ මහතා වෙත අදාළ ත්‍යාගය පිරිනැමීම වත්තල ටොයටා ප්‍රදර්ශනාගාරයේදී සිදු කෙරුණා. ඒ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් ආයතනයේ සහ ටොයටා ලංකා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙන් ඩීවා සන්නාමයේ 20 වසරකට වැඩි සුපිරි සිඳු සැමරීමට තෙමසක් පුරා පැවති ඩීවා පවුලේ වාසනා තරගය තුළින් දහසකට අධික ජයග්‍රාහකයින් පිරිසක් බිහි කර තිබෙනවා.